ගන්නවා රිසර්ච් එකට අවශ්‍ය data ඒ කියන්නේ subject දෙකක් scientistලා කරන්න පුළුවන් විදියට scientific audience එකකට තමයි මේක ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් guys ඔන්න කොහොමද ඔයාලට ගොඩ දවසකින් මම මේ වීඩියෝ එකක් ගෙන්නේ. මේ දවස්වල මාරම busy කාලයක් අපේ final year එකේ මේ වෙලාවට රිසර්ච් එකක් කරනවා. මම අද වීඩියෝ එක ඔයාලට ගේන්න රිසර්ච් එකක් කොහොමද කරන්න කියලා ඔන්න මම අද වීඩියෝ එක ඔයාලට ගේන්න යන්නේ. ඉතින් මම මේ ඉන්න ලොකේෂන් එකත් පොඩ්ඩක් ලස්සන ලොකේෂන් එකක ඉන්නේ. ඔයාලට මේවැදී මාරම ලස්සන ලොකේෂන් එකක්. පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ රිසර්ච් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් රිසර්ච් එකක් කියලා කියන්නේ අලුත් දෙයක්. ඒ කියන්නේ අලුත් දෙයක් කරන්න එකට අපි රිසර්ච් එකක් කරනවා කියලා කියනවා. ඒ ගොඩක් දුරට යුනිවර්සිටි එකක ඉන්න ගොඩක්ම දෙනෙක් ඔයාලා රිසර්ච් කරන්න ඕනේ. මොකද එයාලා ඩිග්‍රී එකේ ෆයිනල් ඉයර් එකේ අනිවාර්යයෙන්ම රිසර්ච් එකක් කරන්න තියෙනවා හැම යුනිවර්සිටි එකකම. 90 විතර ඩිග්‍රීස් වල රිසර්ච් එකක් කරන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක පටන් ගන්න කලින් මම ඔයාලට කියන්න ඕනේ මේ වෙද්දි මේ අපේ බෑග්ග්‍රවුන්ඩ් එක මම ඉන්න තැන මේ ගොඩක් ශබ්දේ වැඩි. ඒ හින්දා ඒකට සිදුවන අපහසුතාවයට ඔන්න කනගාටුව පළ කරන්න ඕනේ. රිසර්ච් එකක් කරන විදිය. දැන් මම මේ වෙනකොට ඉන්නේ ඔයාලා හැමෝම දන්නවා මගේ වීඩියෝස් බලලා තියෙනවා නම් මම මේ වෙනකොට සයන්ටිෆික් ඒ කියන්නේ සයන්ස් ඒරියා එකෙන් තමයි මම ඉගෙන ගන්නෙ. මගේ ඩිග්‍රී එක බැචලර් ඔෆ් ඩිග්‍රී එක මැරින් සයන්ස් ඩිග්‍රී එකක්. එතකොට මගේ රිසර්ච් එකත් මම කරන්නේ මැරින් සයන්ස් ඒ කියන්නේ මැරින් බයොලොජි රිසර්ච් එක තමයි මම කරන්නේ. එතකොට ෆයිනල් ඉයර් එකේ ෆයිනල් සෙමෙස්ටර් එකේ අනිවාර්යෙන් අපිට සබ්ජෙක්ට් එකක් විදිහට තියෙනවා රිසර්ච් ප්‍රොජෙක්ට් එකක් කරන්න ඕනේ. මම හිතනවා මේ ඩිග්‍රී එකක් කරන ගොඩක් කෙනෙක්ට මේ අනිවාර්යෙන් කරන්න ඕනේ රිසර්ච් එකක් එයාලගේ ෆයිනල් ඩිග්‍රී එකට. ඒතර ඇත්තටම කිව්වොත් එහෙම ඕන කෙනෙක්ට රිසර්ච් එකක් කරන්න පුළුවන්. ඒක රිසර්ච් එක කරන්නේ මොන ෆීල්ඩ් එකෙන්ද මොන ටොපික් එක යටතේද කියන එක තීරණය වෙන්නේ ඔයා තෝරගන්න ෆීල්ඩ් එක මත. දැන් ඔයා පොඩ්ඩක් හිතන්නකෝ දැන් මම උදාහරණයක් ගත්තොත් මම ගොඩක් දුරට ඉන්නේ මේ මූද සම්බන්ධ ඒ කියන්නේ මැරින් බයොලොජි ඒ සම්බන්ධ ෆීල්ඩ් වල තමයි ගොඩක් ඉන්නේ. ඒතර මට කරන්න බෑ මෙඩිසින් වල රිසර්ච් එකක් කරන්න බෑ. ඒක මොකද මගේ ෆීල්ඩ් එක මගේ ඩිග්‍රී එක මූද සම්බන්ධ. ඒතර මට ඒ ආශ්‍රිත සහ ඒ ආශ්‍රිත තියෙන සබ්ජෙක්ට් වලට අදාළ රිසර්ච් එකක් තමයි ගොඩක් දුරට මට කරන්න අවස්ථාව හම්බෙන්නේ. ඉතින් ඔයාගේ ෆීල්ඩ් එකට අදාළ රිසර්ච් එකක් ඕන විදිහට කරන්න පුළුවන්. දැන් ගොඩක් දුරට දැන් මෙහෙම හිතන්නකෝ දැන් ආර්ට් කරන කෙනෙක්ට ආර්ට් කරන ෆීල්ඩ් එකෙන් රිසර්ච් එකක් කරන්න පුළුවන්. සෝෂියෝ ඉකොනොමික් හරි මොකක් හරි මේ වගේ සයිට් එකේ ෆීල්ඩ් එකක් ඔයාලට කරන්න පුළුවන්. සමහර ඩිග්‍රීස් තියෙනවා මම හිතන්නේ ෆයිනල් ඉයර් එකේ රිසර්ච් කරන්න නැති ඩිග්‍රීස්. ඒක ගැන මම කතා කරන්නේ මම මේ ගොඩක් දුරට කතා කරන්නේ මේ රිසර්ච් එකක් කරන ඩිග්‍රීස් ගැන. මම පළවෙනියටම දැනගත්තේ මේ හරියටම අපේ සෙමෙස්ටර්ස් දෙකක සබ්ජෙක්ට් දෙකක් තිබ්බා. සයින්ටිෆික් රයිටින් එක සහ ස්ටැටිස්ටික් කියලා සබ්ජෙක්ට් දෙකක්. මේ ස්ටැටිස්ටික් වලින් සහ සයින්ටිෆික් රයිටින් විශේෂයෙන්ම මේ සයින්ටිෆික් රයිටින් කියන මේ සබ්ජෙක්ට් එකෙන් තමයි ගොඩක්ම රිසර්ච් එකක් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. දැන් බැචලර් ඔෆ් ඩිග්‍රී එකක් කරන කෙනෙක් රිසර්ච් එකක් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න සයින්ටිෆික් රයිටින් කියන සබ්ජෙක්ට් එකෙන්. ඒකේ කරන රිසර්ච් එක ඇකියුරේට් බව තීරණය වෙන්නේ අර ස්ටැටිස්ටික් සබ්ජෙක්ට් එක තුලින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඒක අපි කොහොමද ඇකියුරේට් විදිහටම data collect කරන්නේ, ඒ data කොහොමද හරියටම මේව නිර්වද්‍යයි කියලා ඉදිරිපත් කරන විදිහට තමයි ස්ටැටිස්ටික් අපිට ඉගෙන ගන්න ස්ටැටිස්ටික් තියෙන්නේ. එතකොට අපි කරන ෆීල්ඩ් දැන් මම උදාහරණයක් විදිහට මම රිසර්ච් එක කරේ මැරින් සයිඩ් එකේ තියෙන පොලිකීට් කෙනෙක් ගැන. ඒ කියන්නේ මැරින් ඇනිමල් කෙනෙක්. ඒ කියන්නේ මුහුදේ ඉන්න සතෙක් ගැන තමයි මම රිසර්ච් එක කරේ. ඒතර මේ වෙනකොට මට ඒකට ගත්ත ඩේටා ප්‍රමාණයක් තියෙනවා. ඒ ඩේටා වලට ස්ටැට් දාන්න ඕනේ. ස්ටැට් වලින් අපිට කන්ක්ලූෂන් එකක් හදන්න ඕනේ. ඒ වගේම ස්ටැට් වල p value එකක් කියලා තියෙනවා. මොකද්ද p value එක කියලා අහන්න එපා මේ වෙනකොට. මම හිතන්නේ සයන්ස් කරන ඩිග්‍රී එකක් කරන ඕන කෙනෙක් දන්නවා p value එක කියන්නේ මොකද්ද. ඒ p value එකෙන් තමයි අපි ගන්න නිගමනය එක ඕල්ටර්නේටිව් හයිපොතෙසිස් එකක්ද නල් හයිපොතෙසිස් එකක්ද කියලා තීරණය වෙන්නේ. එතකොට p value එකත් ඒක අදාළ වෙන්නේ ස්ටැට් වලට. එතකොට ඒතනින් තමයි ඒ රිසර්ච් එකේ හරියටම සයන්ටිෆික් රිසර්ච් එකක් කරන්නේ කොහොමද කියලා හරියටම ඉගෙන ගන්න මේ ඒ අදාළ සබ්ජෙක්ට් දෙක අනිවාර්යෙන් ඔයාලා ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඉතින් ෆයිනල් ඉයර් එකේදී මම හිතන්නේ ගොඩක් දුරට third sem එකේ සහ fourth sem එකේ ගොඩක් දුරට මේ සබ්ජෙක්ට් දෙකම කෙරෙනවා. රිසර්ච් එකක් තියෙන ඩිග්‍රීස් වල අනිවාර්යෙන් මේ සබ්ජෙක්ට්ස් දෙක අනිවාර්යෙන් තියෙනවා. ඒ වගේම දැන් අපි සාමාන්‍ය සෙමෙස්ටර් එකකට සබ්ජෙක්ට් 10 සෙට් වෙන සෙමෙස්ටර්ස් උත් තියෙනවා. එතකොට 8 9 එහෙම තියෙන අවස්ථාවක් තියෙනවා. දැන් සමහර ක්‍රෙඩිට් තුන සාමාන්‍ය ඕවර්ऑल සෙමෙස්ටර් එකට ක්‍රෙඩිට් 15ක් හම්බ වෙනවානේ. ඒතකොට ක්‍රෙඩිට් 15ට අදාළ වෙන දැන් සමහර සබ්ජෙක්ට් තියෙනවා ක්‍රෙඩිට් 3ක් හම්බ වෙනවා. ගොඩක් තියෙන්නේ ක්‍රෙඩිට් 2 සබ්ජෙක්ට්ස්.
සමහර ඒවා තියෙන ක්‍රෙඩිට් එකේ සබ්ජෙක්ට් තියෙනවා නන් ක්‍රෙඩිට් සබ්ජෙක්ට් තියෙනවා එන්නේ ඒ වගේ තියෙනවා. ඉතින් අපි ඒ කරන සබ්ජෙක්ට්ස් බර ගානකින් ඔයාලට ඕනම ෆීල්ඩ් එකක් තෝරගන්න පුළුවන්. දැන් අපේ සමහර සෝෂියෝ ඉකොනොමික් සයිඩ් එකේ කරන ළමයි ඉන්නවා රිසර්ච් එක. ඒතර මැරීන් බයොලොජි මැරීන් සයිඩ් එකේ කරන ළමයි ඉන්නවා. එතකොට තව ප්‍රොඩක්ෂන් සයිඩ් එකේ කියන්නේ මුහුදේ ආශ්‍රිත නිෂ්පාදන කරන ඒ හා සම්බන්ධ රිසර්ච් කරන ළමයි ඉන්නවා. එතකොට තව GIS ඒ කියන්නේ GIS වල දන්නවා ඇති GIS වලින් රිසර්ච් කරන කට්ටිය ඉන්නවා. එතකොට ඒ අදාළ ෆීල්ඩ් වලට ඒ කියන්නේ අපිට අදාළ සෙමෙස්ටර්ස් වල තියෙන සබ්ජෙක්ට් වලට අදාළ ඒ ෆීල්ඩ් වලට තමයි ගොඩක් දුරට කෙරෙන්නේ. එතකොට ඔයාට හිතේ දැන් මට ඒක තමයි මම අර මුලින්ම කිව්වේ මට මෙඩිසින් රිසර්ච් එකක් කරන්න බෑ. මම මොකද මෙඩිසින් නෙමෙයි හින්දා. මට මැතමැටිකල් මට ෆිසික්ස් රිසර්ච් එකක් කරන්න බෑ. මම ඒ අදාළ ෆීල්ඩ් එකේ නෙමෙයි හින්දා. ඒ හින්දා ඉස්සලාම රිසර්ච් එකක් කරනකොට ඔයාලා ඒ අදාළ ෆීල්ඩ් එක තෝරගන්න ඕනේ. ඉතින් මේ මගෙන් කීප දෙනෙක් ඇහුවා අයියේ රිසර්ච් එකක් කරන්නේ කොහොමද කියලා. ඉතින් මම අද මේ වීඩියෝ එක ගේනවා. ඉතින් මේ රිසර්ච් එක කරන්න පොඩ්ඩක් අඩිතාලමක් දාගන්න පොඩි අයිඩියා එකක් ගන්න. හරිද? මුදර මතක තියන්න මේක අයිඩියා එකක් ගන්න විතරයි. මේක දැන් මගේ දැනුම අනුව තමයි මම මේ වීඩියෝ එක ඔයාලට කියන්නේ. මොකද කීප දෙනෙක් දැන් මේකේ ඉන්නේ ගොඩක් මගේ channel එකේ ඉන්නේ ගොඩක් එන්න බලාගෙන. ඒ කියන්නේ මේ ඩිග්‍රීස් වලට එන්න බලාගෙන නැත්නම් මොකක් හරි තොරතුරක් දැනගන්න ඉන්න කට්ටිය. ඒතකොට මම මේකෙදි අයිඩියා එකක් ඔයාලට දෙන්නේ. සහ මම ඉගෙනගත්ත දේවල් සහ මම දන්න දැනුම මම ඔයාලට දෙන්නේ. එතකොට මේකේ එන ඔස්තාර්ලා සමහරක් අර වචනෙන් කිව්වොත් එහෙම නිකන් මෙහෙම නෙවෙයි අර විදියට තියෙන්නේ අරකයි මේකයි කියලා. මේ මම දන්න දැනුම තමයි ඔන්න මම කිව්වේ ඔයාලට. මේන්ලි ඔයාලා දන්නවා රිසර්ච් එකට අවශ්‍ය data ඒ කියන්නේ සබ්ජෙක්ට් දෙකක් තියෙනවා. එකක් තමයි scientific writing subject එකයි අනිත් එක statistics subject එකයි. ඊට අමතරව සබ්ජෙක්ට් බර ගාණක් ඔයාලට ඩිග්‍රී එකේ කරන ඒ කරන බර ගානේ සබ්ජෙක්ට් වලින් ඕන රිසර්ච් එක සයිඩ් එකකල ඔයාලගේ සුපර්වයිසර් යටතේ රිසර්ච් එකක් arrange කරගන්න පුළුවන්. දැන් මෙතන සුපර්වයිසර් කියන වචනයක් ඇහින්නේ නැති. එතකොට රිසර්ච් එකක් කරන්න අනිවාර්යෙන් සුපර්වයිසර් කෙනෙක් ඉන්න ඕනේ. අනිවාර්යෙන් කිව්වේ සමහර රිසර්ච් මම දැකලා තියෙනවා මම අහලා තියෙනවා තනියම කරන්න පුළුවන් කියලා. මම රෙකමන්ඩ් මම දන්න විදිහට නම් සුපර්වයිසර් කෙනෙක් ඉන්න ඕනේ. ඒ කියන්නේ අපි මෙහෙවන කෙනෙක් ඉන්න ඕනේ. රිසර්ච් එකක් කරන්න අපිට කැමති දේවල් කරලා ලෝකෙ පබ්ලිෂ් කරන්න අමාරුයි. එහෙම දැන් අපි යම් කිසි දෙයක් තනියම හොයාගත්තා කියන සුපර්වයිසර් කෙනෙක් නැතුව අපි යම් කිසි දෙයක් හොයාගන්නවා. අපි ඒක ලෝකෙට කියද්දි ඒ කියන්නේ සයන්ටිෆික් ඔඩියන්ස් එකකටනේ මේක කියන්න ඕනේ. මෙහෙම දෙයක් තියෙනවා මේ රිසර්ච් ගැප් එකක් අපි හොයාගෙන මෙන්න මේ අදාළ දේ ලෝකෙට අපි ඉදිරිපත් කරද්දී සයන්ටිෆික් ඔඩියන්ස් එකට තමයි මේක ඉදිරිපත් කරන්න ඕනේ. ඒතර මේ ඔඩියන්ස් එක ඉදිරිපත් කරද්දී අපේ තියෙන ඇකියුරේට් බව, ඒ කියන්නේ අපේ අර තියෙන නිර්වද්‍යභාවය අඩුයි. මොකද අපි සුපර්වයිසර් කෙනෙක් යටතේ නෙමෙයි මේ රිසර්ච් එක කරන්නේ. ඒතකොට රිසර්ච් එක කරලා තියෙන්නේ. එතකොට අපි මේක කොහොමද දන්නේ? අපි මේක හරියට කරාද වැරදියට කරාද? අපි මේ කරන මෙතඩ් එක හරියද? මෙතඩොලොජි හරියද? එතකොට අපි දාන සයිටේෂන් හරියද? අපි හරියට ලිටරචර් කම්ප්ලීට් කරලා තියෙනවද? හරියට රිසර්ච් සර්විස් රිෆර් කරලා තියෙනවද? අපි අනිවාර්යෙන් රිසර්ච් එකක් කරනකොට ලිටරචර් සර්විස් රිෆර් කරන්න ඕනේ. ඒතර ගොඩක් දුරට අපි රිසර්ච් පේපර්ස් කියවනවා. මම මගේ රිසර්ච් එක මම කරේ මැරින් පොලිකීට් කෙනෙක් ගැන. ඒතර ගොඩක් දුරටම රිසර්ච් එක කරනකොට මැරින් පොලිකීට් කෙනෙක් ගැන කරලා තියෙන වෙන රටවල් වල කරලා තියෙන රිසර්ච් ගැන අපි අයිඩියා එකක් තියෙන්න ඕනේ. වගේම ඒ මෙතඩ් කොහොමද කරලා තියෙන්නේ? ඒ කරන දේවල් අපි අනුගමනය කරලා යම් අයිඩියා එකකින් අපිට මේ රිසර්ච් එක කරන්න පුළුවන්. ඉතින් රිසර්ච් කරනකොට රිසර්ච් කරන අර රිසර්ච් ටයිප් වර්ග ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ මට මතක නැහැ මම මේ ඩිස්ප්ලේ එකේ දාන රිසර්ච් ටයිප් වර්ග කීපයක් තියෙනවා. ඒ රිසර්ච් ටයිප් වර්ගෙන් ඕන රිසර්ච් එකක් කරන්න පුළුවන් ඔයාලට. දැන් උදාහරණයක් විදිහට ඔයා අලුත්ම දෙයක් හොයාගන්නවා කියලා හිතන්නකෝ. ඒ අලුත්ම දෙයක් ඔයාට ඉදිරිපත් කරන්න පුළුවන් රිසර්ච් එකක් විදිහට කරලා. ඒතර ඔයා සුපර්වයිසර් කෙනෙක් යටතේ ඔයාට අවශ්‍ය ෆීල්ඩ් එක, ඔයා කැමති ෆීල්ඩ් එක තෝරගෙන සුපර්වයිසර් කෙනෙක් යටතේ ඔයාට ඒ අවශ්‍ය මේ අලුත්ම දෙයක්, ඒ කියන්නේ අලුත්ම මීට කලින් යම් කිසි ප්‍රදේශයක රිසර්ච් එකක් සොයා ගැනීමක් සිද්ධ වෙලා නැති නොලෙජ් එකක් ඔයාට ඉදිරිපත් පබ්ලිෂ් කරන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර රිසර්ච් වර්ගයක් තියෙනවා. ඒ රිසර්ච් එක මීට කලින් කරලා තියෙනවා. ඔයා ඒක කන්ටිනියු කරනවා. දිගට කන්ටිනියු කරනවා. එහෙම රිසර්ච් උත් තියෙනවා. ඒ වගේම තව රිසර්ච් වර්ග ගොඩක් තියෙනවා. මට ඔක්කොම මතක නැහැ. රිසර්ච් ටොපික්ස් ඒ කියන්නේ රිසර්ච් වර්ග ටික මම මේ රිසර්ච් ඔන්න ඩිස්ප්ලේ එකේ දාන්නම්. මෙන්න මේ සයිට් එකේ දාන්නම්. මේ බීච් එකේ ඉඳගෙනත් හිටියා මේ මං හරි මේ මිනිස්සු නැති පැත්තක ඉන්නේ මේ පැත්තේ මේ පට්ට ලස්සනයි මේ ඔයාලට මේ ලොකේෂන් එක. සංගල්ල යාවොත් අනිවාර්යෙන් එන්න මේ
දැන් අපි දැන් අවුරුදු 4ක් විතරම දැන් මෙහෙ ජීවත් වෙනවා මේ කියන්නේ දැන් මේ ෆයිනල් ඉයර් එකේ දැන් අපි මෙහෙන් යනවා ආයි ඉන්ඩස්ට්‍රියල් යද්දි මෙහෙන් යන්න ඕනේ. දැන් අපි අන්තිම කාලේ ඉන්න අපිට ඇත්තට මේ වගේ ලොකේෂන් එකකට ආයෙ එන්න පුළුවන් වේද කියලා හිතා ගන්නත් අමාරුයි. පට්ටම ලස්සනයි. මම පොඩ්ඩක් ඇවිදින ගමන්ම කතා කරන්නම් මේ දැන් සුපර්වයිසර් කෙනෙක් ඉන්න ඕනේනේ. ඒ සුපර්වයිසර් තමයි අපිට කියන්නේ අපි දැන් අපි කැමති දැන් මම ගොඩක් දුරට සමහර යුනිවර්සිටිස් තියෙනවා. ඒ යුනිවර්සිටි එකේ අපිට කැමති මොකද අපිට කැමති ටොපික්ස් කරන්න බෑ. යුනිවර්සිටි එකෙන් දෙන දේවල් තමයි කරන්න ඕනේ. සමහර යුනිවර්සිටි දැන් අපේ ඩිග්‍රී එකේ නම් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. කියන්නේ අපි ඕන ෆීල්ඩ් එකක් ඕන ටොපික් එකක් සුපර්වයිසර්ට කියලා කිව්වා මේ සුපර්වයිසර් එයා බලනවා යත් එක ඒක කරන්න පුළුවන්ද ළමයාට ඒක කරන්න පුළුවන් රිසර්ච් එක බලද්දී අපිට කරන්න පුළුවන් දෙයක්ද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ සමහර රිසර්ච් වර්ග තියෙනවා. ඒ රිසර්ච් වර්ග මේ කියන්නේ අපිට ප්‍රායෝගිකව කරන්න බෑ. එක්ක බජට් එක පට්ට බජට් එකක් යනවා. ඒ කියන්නේ දැන් අපි යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉන්නේ. ඒකට අපිට ඒකට දරා ගන්න පුළුවන් බජට් එකක් වෙන්නත් ඕනේ. ගොඩක්ම දුරට දැන් අපි දැන් මැරීම් දැන් මම අපේ යුනිවර්සිටි එක මේ මුහුද අයිනෙම තියෙන්නේ. එතකොට අපේ ෆැකල්ටි එක මුහුද අයිනෙම තියෙන හින්දා අපිට පට්ට ලේසි. ඒ කියන්නේ මුහුදට ලෝ ටයිඩ් වෙලාවකට ඇවිල්ලා අපේ රිසර්ච් එකේ ඩේටා කලෙක්ට් කරන්න අපිට මෙෂර්මන්ට්ස් ගන්න ඒ අදාළ පැරාමීටර්ස් චෙක් කරගන්න වගේ දේවල් අපිට පට්ට ලේසි. මොකද අපේ මම බෝඩ් එකේ ඉන්න තැන ඉඳන් එන්න මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ පයින් එන දුර. ඉතින් ඒ වගේ දැන් මම නුවර මම කැන්ඩි වල ඉඳලා මට මැරීන් බයොලොජි සම්බන්ධ රිසර්ච් එකක් කරන්න අමාරුයි. මොකද ඒ අදාළ ඩේටා ගන්න බෑ. ඒ අදාළ රිසර්ච් එකට අදාළ ඒ සෝසස් නැහැ ඒ පැත්තේ. එතකොට අපි රිසර්ච් එකක් තෝරගත්තා. ඒ ටොපික්ස් තෝරගත්තා. අපි අනිවාර්යෙන් බලන්න ඕනේ අපිට ඒක කරන්න පුළුවන්ද මේ අපි සීමිත කාලය තුල අපිට මේ ඩේටා කලෙක්ට් කරගන්න පුළුවන්ද? ඒ අදාළ දේවල් අපි අනිවාර්යෙන් චෙක් කරලා බලන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක බලලා සුපර්වයිසර් යටතේ කතා කරලා තමයි අපිට මේක කරගන්න රිසර්ච් එකක් කරන විදිය සුපර්වයිසර් තමයි ගයිඩ්ලයින් කරන්නේ. ගයිඩ් එක සම්පූර්ණයෙන්ම දෙන්නේ සුපර්වයිසර් යටතේ. ඒතකොට සුපර්වයිසර් කියනවා මෙතඩොලොජි එක කියන්නේ අපි කරන්න ඕනේ විදිහ කියනවා. ඒ වගේම කරන්න ඕනේ එතකොට මොකද්ද රිෆර් කරන්න ඕනේ රෙෆරන්සස් බලන්න පුළුවන්. එතකොට සයිට් කරන විදිය පවා අර අදාළ සබ්ජෙක්ට් වලදී අපිට සයන්ටිෆික් ඔඩියන්ස් එකකට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපිවත් සයන්ටිස්ලා කරන්න පුළුවන් විදියට තමයි අපිව සුපර්වයිසර්ස්ලා මේ අපිව ගයිඩ් කරන්නේ. එතකොට සුපර්වයිසර් කෙනෙක් යටතේ ඉන්නකොට තියෙන වාසිය තමයි එයාලගේ තියෙන එක්ස්පීරියන්ස් එක අපිට වැරදෙන්න තියෙන තැන් ඒවා ඔක්කොම අර මගහරවගෙන අපි රිසර්ච් එක කරන්න පුළුවන්. දැන් අපි ගොඩක් දුරට තනියම රිසර්ච් එක කරොත් එහෙම අපිට ගොඩක් වරදින්න අවස්ථා එමඩයි 100% අපිට වරදින්න අවස්ථා තමයි තියෙන්නේ. එතකොට අර සුපර්වයිසර් කෙනෙක් යටතේ ඉද්දී අපිට ඒක අනිවාර්යෙන් අර අවම වෙනවා. අපේ තියෙන අර මේ වරදින්න තියෙන අවස්ථා අවම වෙනවා. රිෆර් කරන්න පුළුවන් සයන්ටිෆික් වෙබ්සයිට්ස් මොනවද කියලා අහලා තියෙනවා. දැන් අපි රිසර්ච් එකක් කරද්දී රිසර්ච් එකට අදාළ රෙෆරන්සස් හොයාගන්න ඕනේ. ඒ කියන්නේ අපිට අදාළ ඒ රිසර්ච් එකට කරලා තියෙන රෙෆරන්සස් මොනවද, තව මොනවද ලෝකේ මම කරන ෆීල්ඩ් එකට අදාළ මොනවද තව කරලා තියෙන්නේ. දැන් මම ටැංගෝල් වලට රිසර්ච් එක කරාට මෙහෙ වෙන කවුරුත් ඒ රිසර්ච් එක කරලා නැහැ. ඒතකොට ඒක සමහරවිට ඒක ඇමරිකාවේ කරලා තියෙන්න පුළුවන්. දැන් මම කරලා තියෙන ගොඩක් ඒ වර්ම් කැලිෆෝනියා වල කරලා තියෙනවා. ඒ වගේම ඉන්දියාව වල කරලා තියෙනවා. වෙන රටවල් වල කරලා තිබ්බට ලංකාවේ කරලා තියෙනවා ටිකක් අඩුයි. ඒ වගේම තංගල්ලේ කොහොමත් කරලා නැහැ. මීට කලින් හම්බෙලා නැහැ. එතකොට අපි ඒක හොයාගන්න පුළුවන්. දැන් අපිට කැලිෆෝනියා වල කරලා තියෙන රිසර්ච් එක කොහොමද හොයාගන්න පුළුවන්. ඒක අපිට Google Scholar භාවිතා කරලා. Google Scholar කියලා ඔයාලා දන්නවා ඇති. Google එකෙන් අපිට දීලා තියෙනවා ආටිකල්ස් එහෙම ඒකේ ඕන තරම් තියෙන හොයාගන්න. Google Scholar පාවිච්චි කරන්න. මම Google search engine එක පාවිච්චි කරලා ඔයාලා කරන්න පුළුවන් රිසර්ච්. ඒ වගේම දැන් අලුත්ම AI තාක්ෂණ තියෙනවා මේ ChatGPT. දැන් ගොඩක් දුරට අපි ගොඩක් රෙෆරන්සස් හොයාගන්න. එතකොට ඒ අදාළ සයිටේෂන් තව කොහෙද තියෙන්නේ, තව මේ අදාළ කොහෙද කරලා තියෙන වගේ දේවල් ගොඩක් දැනගන්න අපිට මේ ChatGPT ඒ වගේම OpenAI source එක ගොඩක්ම මේ මට නම් උපකාරී වුණා මේ රිසර්ච් එක කරන්න. මොකද ගොඩක් මම නොදන්න කරුණු නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් OpenAI. රිසර්ච් පේපර්ස් කියවන්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද රිසර්ච් පේපර්ස් කියවන්නේ නැතුව අපිට හරියටම මෙතඩොලොජි ඒ අදාළ කොහොමද මේ රිසර්ච් පේපර් එකක් ඇබ්ස්ට්‍රැක්ට් එකක් ලියන්නේ කියලා එහෙම අපිට අයිඩියා එකක් එන්නේ නැහැ. ඕනේ යම් කිසි ප්‍රමාණයක් අවබෝධයක් එනකන් ඔයාලා රිසර්ච් පේපර් එකක් රිෆර් කරන්න ඕනේ. එතකොට ඊට අමතරව ඔයාලා ගන්න නොලෙජ් එක ඔයාලට OpenAI වගේ සෝර්සස් වලින් අනිවාර්යයෙන්ම ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේකෙදි අනිවාර්යෙන් ඔයාලා රිෆර් කරන්න ඕනේ ලිටරචර් සර්වේස්. ඉතින් අන්තිම විදියට මට කියන්න ඕනේ ඔන්න අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මොකද ඔන්න මේ වෙනකොට subscribersලා 5000ක් විතර එන්න ලං වෙලා තියෙන. තාම 5000ක් වෙලා නැහැ.
ඉතින් මට සබස්ක්‍රයිබර්ස්ලා 5000ක් විතර ආවොත් එහෙම මම ස්පෙෂල් වීඩියෝ එකක් දාන්න. මතක් කරලා ඕනේ සබස්ක්‍රයිබ් කරලා තියාගන්න අපේ YouTube channel එක. මේ වගේ ගොඩක් වැදගත් වටින තොරතුරු දැනගන්න ඔයාලට වගේම මේ රිසර්ච් එක දැන් මම මේ අද කරේ රිසර්ච් එකක් කරන්න කොහොමද කියලානේ. මම මේක අනිවාර්යෙන් අඩුපාඩු ගොඩක් තියෙනවා. මොකද මම මේ වෙනකොට කිසිම සූදානමක් නැතුව තමයි මේක මම මේ වීඩියෝ එක කරන්නේ. අඩුපාඩුත් එක්ක මම තව වීඩියෝ එකක් දාන්නම් ඕනි වුණොත් කමෙන්ට් එකකුත් දාන්න මේ වීඩියෝ එක කරලා තියෙන විදිහ හොඳද මේ බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එක නම් පොඩ්ඩක් කේස් එක තියෙනවා. ඒක පොඩ්ඩක් ගණන් ගන්න එපා. ඉතින් මම මේලා පොඩ්ඩක් කියන්න මේ කරන ටයිප් එක හොඳද කියලා. ඒ මොනොත් මට ඉදිරියට මේ වගේ වීඩියෝස් කරන්න පුළුවන්. මොකද මම අර ෆ්‍රී වෙලාවක එනකම් බලන් ඉන්න ඕනේ නැහැ. මට මේ වගේ වීඩියෝස් මට කැම්පස් එකේ රිසර්ච් එක කර ආපු නැත්නම් ෆීල්ඩ් විසිට් එකක් හරි ෆීල්ඩ් එක කරලා ගිහපු වෙලාවකට මට වටින වීඩියෝ එකක් තිබ්බොත් ඔයාලට ගේන්න පුළුවන් මේ YouTube එක හරහා. ඒතර මගේ දැනුම ලෝකේ පුරා ලංකාව පුරාම බෙදිලා යනවා. ඕන කෙනෙක්ට බලන්න පුළුවන් YouTube channel එක හරහා. එතකොට මතක් කරලා කියනවා. ඉතින් ඊළඟ වීඩියෝ එක මොකක්ද කියලාත් ඔන්න මොන වගේ වීඩියෝ එකක්ද ඕනේ කියලා පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න යන්නකෝ ඉතින්.